ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ අපේ ජීවිතයට තර්ජනයක් වෙන්න පුළුවන් ඒත් නිසි අවධානය යොමු කළොත් බොහෝ දුරට වළක්වා ගන්න පුළුවන් ඉතාමත් වැදගත් මාතෘකාවක් ගැන. ඒ තමයි හෘදයාබාධ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව හෘද රෝගය කියන්නේ ලෝකයේ මරණවලට ප්‍රධානම හේතුවක්. ලංකාවෙත් තත්ත්වයේ ඊට වෙනසක් නැහැ. ඉතින් හෘදයාබාධයක් කියන්නේ මොකක්ද? ඒක ඇති වෙන්නේ ඇයි? ඒකට බලපාන ප්‍රධාන හේතු මොනවාද? මේ වීඩියෝ එකෙන් අපි මේ හැම දෙයක්ම සරලව පැහැදිලි කරනවා. ඔබගේ කාලය මිනිත්තු කිහිපයක් මේ වෙනුවෙන් යොදවන්න පුළුවන් නම් ඔබේ හදවත ගැන වගේම ඔබේ ආදරණීයන්ගේ හදවත් ගැනත් ඔබ ගොඩක් දේවල් දැනගනීවි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හෘදයාබාධයක් ඇතිවීමට බලපාන හේතු ගැන කතා කරන්න කලින් හෘදයාබාධයක් කියන්නේ මොකක්ද කියලා අපි පොඩ්ඩක් තේරුම් ගමු. අපේ හදවත කියන්නේ මුළු ශරීරයටම රුධිරය පොම්ප කරන ඉතාමත් වැදගත් ඉන්ද්‍රියක්. මේ හදවතේ මාංශ පේශී වලටත් වැඩ කරන්න ඔක්සිජන් සහිත රුධිරය අවශ්‍යයි. ඒ අවශ්‍යතාවය සපුරාලන්නේ කිරීටක ධමනී කියන රුධිර නාල මගින්. යම් හේතුවක් නිසා මේ කිරීටක ධමනි අවහිර වුණොත් හදවතේ කොටසකට රුධිරයේ සැපයුම අඩාල වෙනවා හෝ සම්පූර්ණයෙන්ම නැවතිලා යනවා. රුධිරය නැති වුණාම ඒ කොටසට ඔක්සිජන් ලැබෙන්නේ නැහැ. මේ තත්ත්වය දිගටම පැවතුනොත් හෘද මාංශ පේශී වලට හානි වෙන්න පටන් ගන්නවා. මේ තත්ත්වයට තමයි අපි කියන්නේ heart attack. එහෙමත් නැත්නම් හෘදයාබාධයක් කියලා. දැන් අපි බලමු හෘදයාබාධයක් ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු මොනවද කියලා. අධිරුධිර පීඩනය. අධිරුධිර පීඩනය කියන්නේ හෘදයාබාධ සඳහා බලපාන ප්‍රධානම හේතුවක්. ඔබේ රුධිරය ධමනි බිත්ති වලට එල්ල කරන පීඩනය සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වූ විට අධිරුධිර පීඩනය ඇති වෙනවා. දිගු කාලීනව අධිරුධිර පීඩනය පැවතීමෙන් ධමනි බිත්ති වලට හානි සිදු වෙනවා. මේ හානිය නිසා ධමනි තද වී ඒවායේ මේද තැන්පතු ඇතිවීමට ඇති අවදානම වැඩි වෙනවා. මේ තත්ත්වය සයිලන්ට් කිලර් නොහොත් නිහඬ මාරයා ලෙස හඳුන්වනවා. මොකද බොහෝ වෙලාවට කිසිම රෝග ලක්ෂණයක් නැතිව මේක පැවතිය හැකි නිසා මේන් වැළකී සිටීමට නම් කළ යුත්තේ රුධිර පීඩනය පරීක්ෂා කිරීම. විශේෂයෙන් වයස අවුරුදු 40ට වැඩි නම් හෝ පවුලේ අයට අධිරුධිර පීඩනය තිබේ නම් වසරකට වරක්වත් පරීක්ෂා කරගන්න. සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් ලුණු තෙල් සහ සීනි අඩු ආහාර අනුභව කරන්න. නිතිපතා ව්‍යායාම් කරන්න. නිරෝගී බරක් පවත්වා ගන්න අවශ්‍ය නම් වෛද්‍යවරයෙකුගේ උපදෙස් පරිදි ඖෂධ ලබා ගන්න. කොලෙස්ටරෝල්. අපේ ශරීරයට කොලෙස්ටරෝල් අවශ්‍ය වුවත් එහි යම් යම් වර්ග අධික වීමෙන් හෘදයාබාධ අවදානම වැඩි වෙනවා. විශේෂයෙන් LDL කොලෙස්ටරෝල් අධික වීමෙන් ධමනි බිත්ති වලට මේදය තැන්පත් වීමේ අවදානම වැඩි කරනවා. මේවා ධමනි අවහිර වීමට ප්‍රධානම හේතුවක්. HDL කොලෙස්ටරෝල් ධමනි වලින් මේදය ඉවත් කිරීමට උදව් කරනවා. මේ සඳහා කළ යුත්තේ නිතිපතා කොලෙස්ටරෝල් මට්ටම පරීක්ෂා කිරීමත් සම්තෘප්ත මේද සහ ට්‍රාන්ස් මේද අඩංගු ආහාර ගැනීම අඩු කිරීමත්ය. එළවලු පළතුරු ධාන්‍ය වර්ග සහ හොඳ මේද වර්ග වැඩිපුර ආහාරයට එකතු කරගෙන දිනපතා ව්‍යායාම් කිරීමෙන් මේ පාලනය කරගත හැක. දියවැඩියාව. දියවැඩියාව හෘදයාබාධ ඇතිවීමේ අවදානම දෙගුණයකින් පමණ වැඩි කරනවා. රුධිරයේ සීනි මට්ටම දිගු කාලීනව ඉහළ මට්ටමක පැවතීමෙන් රුධිර නාලි වලට හානි සිදු වෙනවා. මේ නිසා ධමනි පටුවීම, තදවීම සහ අවහිරවීම ඉක්මන් වෙනවා. දියවැඩියා රෝගීන්ට බොහෝ විට අධිරුධිර පීඩනය සහ ඉහළ කොලෙස්ටරෝල් මට්ටම් වැනි වෙනත් අවදානම් සාධක තිබිය හැක. මේ සඳහා කළ යුත්තේ වෛද්‍ය උපදෙස් අනුව නිසි ආහාර රටාවක්, ව්‍යායාම සහ ඖෂධ මගින් රුධිර සීනි මට්ටම පාලනය කිරීමයි. ධූම්පානය. ධූම්පානය කියන්නේ හෘදයාබාධ සඳහා ඇති භයානකම අවදානම් සාධකයක්. දුම්කොළවල අඩංගු රසායනික ද්‍රව්‍ය රුධිර නාලි වලට හානි සිදු කරනවා. ඒවා පටු කරනවා සහ ධමනි බිත්ති වලට මේදේ තැන්පතු ඇතිවීම වේගවත් කරනවා. ඒ වගේම ධූම්පානය රුධිරය කැටි ගැසීමේ අවදානම වැඩි කරන අතර හදවතට ඔක්සිජන් රැගෙන යන රුධිරයේ හැකියාවන් අඩු කරනවා. තරබාරුකම. අධික බර හෝ තරබාරුකම හෘදයාබාධ අවදානම සැලකිය යුතු ලෙස වැඩි කරනවා. විශේෂයෙන් උදරය වටා මේදේ තැන්පත් වීම වඩාත් භයානකයි. තරබාරුකම නිසා අධිරුධිර පීඩනය, දියවැඩියාව, ඉහළ කොලෙස්ටරෝල් වැනි වෙනත් අවදානම් සාධක ඇතිවීමේ සම්භාවිතාව වැඩි වෙනවා. මේ සඳහා කළ යුත්තේ නිරෝගී බරක් පවත්වා ගැනීමයි. සම්බර ආහාර වේලක් සහ නිතිපතා ව්‍යායාම් මගින් ඔබේ BMI එක නිරෝගී පරාසයක තබා ගන්න. බර අඩු කර ගැනීමට අපහසුයි නම් වෛද්‍යවරයෙකුගේ හෝ පෝෂණවේදියෙකුගේ උපදෙස් ලබා ගන්න. ක්‍රියාශීලී නොවන ජීවන රටාව. ශාරීරික ක්‍රියාකාරකම් නොමැතිකමද හෘද රෝග සඳහා තවත් ප්‍රධානම අවදානම් සාධකයක්. නිතිපතා ව්‍යායාම කිරීමෙන් රුධිර පීඩනය, කොලෙස්ටරෝල් මට්ටම සහ රුධිර සීනි මට්ටම පාලනය කර ගැනීමට උපකාරී වෙනවා. එය බර පාලනයටත් හදවත ශක්තිමත් කිරීමටත් උපකාරී වෙනවා. ආතතිය. දිගු කාලීන ආතතිය හෘදයාබාධ අවදානම වැඩි කරන බවට සාක්ෂි තිබෙනවා. ආතතිය නිසා රුධිර පීඩනය ඉහළ යාම, හෘද ස්පන්දන වේගය වැඩි වීම සහ ශරීරයේ දැවිල්ල ඇතිවීම වැනි දේ සිදුවිය හැකියි.
සමහර අය ආතතියට ප්‍රතිචාර වශයෙන් දුම්පානය, අධික ලෙස ආහාර ගැනීම හෝ මත්පැන් පානය කිරීම වැනි අහිතකර පුරුදු වලට යොමු වෙනවා. මේ සඳහා කළ යුත්තේ භාවනා කිරීම, යෝගා කිරීම සහ හුස්ම ගැනීමේ ව්‍යායාම, විනෝදාංශවල නිරත වීම සහ ප්‍රමාණවත් නිින්ද ලැබීම වැනි ක්‍රම මගින් ආතතිය පාලනය කර ගැනීමයි. මේවා අපට පාලනය කළ නොහැකි සාධක වුවත් ඒවා ගැන දැනුවත් වීමෙන් අනිකුත් පාලනය කළ හැකි සාධක කෙරෙහි අවධානය යොමු කිරීමෙන් අවධානය අවම කරගත හැකියි. ඉතින් අද අපි හෘදයාබාධ ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු ගැන විස්තරාත්මකව කතා කළා. ඔබ දකින්න ඇති මේ හේතු බොහොමයක් අපේ ජීවන රටාව හා සම්බන්ධ බව. ඒ කියන්නේ අපිට මේවා පාලනය කරන්න පුළුවන් කියන එකයි. ඔබ හෝ ඔබේ පවුලේ කෙනෙකුට මේ රෝග ලක්ෂණ හෝ අවදානම් සාධක තිබේ නම් වහාම වෛද්‍යවරයෙකු හමු වී උපදෙස් ලබා ගන්න. ඔබේ හදවත රැක ගන්න. ඒක ඔබේ ජීවිතයයි. මේ වීඩියෝවෙන් ඔබට යම් වටිනාකමක් ලැබුණා නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, ෂෙයා කරන්න, අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.